සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඉඩමක් අපි මිලදී ගන්නව නම් ඉඩමේ හැඩය අනුව අපි ඒ ඉඩම තෝරගන්න කියලා. මෙන්න මේ ආකාරයට විවිධ හැඩ ගණනාවක්ම මම ඇඳලා තියෙනවා. මෙන්න මේ ඉඩම හොඳයි, මෙන්න මේ හැඩය අනුව හොඳයි කියලා අපි තෝරලා පෙන්නලා තමයි ඉඩම ගන්නව නම් ගන්න ඕන. ඉතින් මම අංක 1 ඉඳලා අංක 15 දක්වා මම පෙන්නන්නම් ඔයාලට. අංක 15 දක්වා මෙන්න මේ හැඩයන් කීපයක් මම ඇඳලා තියෙනවා. ඉතින් මේ ආකාරයේ හැඩයන් තියෙන ඉඩමක් හොඳයි කියලා මම මේ තෝරගත්තේ මේ මම ඇඳපු එකක් නෙවෙයි. මම පරණ වාස්තු විද්‍යා පොතක තිබිලා තමයි මම මේ ඔයාලට මේ අද පාඩම ගේන්නේ. ඉතින් මේ ආකාරයට හැඩ සහිත ඒ පාඩම තිබුණා. ඉතින් මට හිතුණා ඔයාලටත් මේක ගොඩක් වැදගත් වෙයි කියලා. කවදා හරි ඉඩමක් ගන්නකොට මෙන්න මේ හැඩය හොඳ නෑ, මෙන්න මේ හැඩය හොඳයි කියන තැන ඉඳගෙන ඔයාලට ඉඩම මිලදී ගන්න පුළුවන්. එතකොට හොඳට තමන්ගේ නිවහන හදා ගන්න පුළුවන් වාස්තු දෝෂ නැතුව. ඉතින් ගොඩක්ම ඉඩම් තියෙන්නේ මේ වගේ මේ වාස්තු විද්‍යාවට නැති ඉඩම්. ඉතින් මම දන්න ඉඩමක් තියෙනවා, ත්‍රිකෝණාකාර හැඩයක් සහිත ඉඩමක් තියෙනවා. මම ඉන්න ප්‍රදේශයේ ත්‍රිකෝණාකාර හැඩය තියෙන්නේ. ඉතින් කෝටි 4ක් කියනවා පොඩි ඉඩම. ඒක විකිනෙන්නේ නැහැ. ඉතින් බෝඩ් ගහලා තියෙනවා කෝටි 4ක් කියලා. ඉතින් වැඩක් නැහැ. හදපු ගේට් නිකන් හරි ටිකක් මූසල පාටයි වගේ පරණ ගයක් ඒක. ඉතින් ඒක විකුණන්න බෑ. ඉතින් ගාණ කියනවා කෝටි 4ක්. ඉතින් යන්නේ මේ වගේ ඉඩම් වලට අහු වෙන්නේ නැතුව හරි ඉඩමක් අපි තෝරගන්න ඕන. අපි හැමදාම ගෙවල් 2-3 හදන්නේ නෑනේ. ඉතින් සල්ලි තියන අය නම් හදයි. ඉතින් නැති බැරි කෙනෙක් හදන්නේ ජීවිත කාලෙටම එක ගෙයයිනේ. ඉතින් ඒක හදා ගන්නව නම්, ඒක ඉන්නව නම් ඉතින් ගෘහ මූලිකයට වාස්තු දෝෂ නැතුව ඉන්න දරුවන්ට අධ්‍යාපනය හොඳට කරගන්න, නිදහසේ ඉන්න හොඳ ඉඩමක් අරගෙන ලස්සනට හදා ගන්න පුළුවන්. ඉතින් බලමු දැන් කොහොමද මේ වගේ ඉඩම්, මේ හැඩ සහිත තියෙන ඉඩම් වලට කියන විශේෂ නම් කීපයකුත් තියෙනවා ඒ පොතේ සඳහන් වෙලා. ඉතින් මම මේ අංක 1 ඉඳලා අංක 15 දක්වා අංක ටිකකුත් දාගෙන මේ විදිහට ඔයාලට රූප සටහන් කීපයක් ගෙනාවා. ඉතින් මේ පළවෙනි අංකේ දාපු එකට කියනවා චතුරස්‍ර භූමිය කියලා. එතකොට මේ චතුරස්‍ර භූමිය කියන්නේ මෙම භූමිය ඍජුකෝණාශ්‍රාකාර හෝ සමචතුරාශ්‍රාකාර විය හැකිය. මෙවැනි භූමියක ඉදිකරන නිවසක වෙසෙන්නන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය වන බවත්, ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකි බවත් වාස්තු විද්‍යා මතයයි. ඉතින් ඒක හොඳයි කියලා තමයි මේ පොතේ සඳහන් වෙන්නේ. ඊළඟට අංක 2. ඒක තියෙන්නේ ත්‍රිකෝණ භූමිය. ඒකට දාපු නම ත්‍රිකෝණ භූමිය. මෙම භූමිය සුබ ඵලදායක නොවේ. වාස්තු විද්‍යානුකූලව මෙය රාජබය ලබන භූමියක් ලෙස නම් කර ඇත. අශුභ ඵලවලට මෙහි නිවැසියන්ට මුහුණ පෑමට සිදුවේ. මුළු 3කින් යුතු ත්‍රිකෝණ හැඩති මෙම භූමියේ ජීවත් වන්නන්ට ආරක්ෂක ප්‍රශ්නවලට, නීති ප්‍රශ්නවලට, රාජමය චෝදනාවලට ලක්වීමට සිදුවේ. එහෙමයි මේ පොතේ සඳහන් වෙන්නේ. ඊළඟට බලමු අංක 3. අංක 3 නම සඳහන් වෙනවා විෂම භූමිය කියලා. එතකොට රූප සටහන් 3ක් තියෙනවා ඒකේ. එතකොට මායිම් පරස්පරව හමුවනසේ පිහිටා ඇති මෙම භූමිය තුල වෙසෙන්නන්ට දියුණුවක් ඇති නොවේ. දිගින් දිගටම ප්‍රශ්න ඇතිවන බැවින් මෙම භූමියේ වෙසෙන්නන්ට භූමිය අතහැර යාමට හෝ ඉතා දිනදු බවට පත් වී සදාකාලික අක්‍රීය ජීවිතයක් ගත කිරීමට සිදුවේ. අන්න ඒ විදිහට තමයි මේ පොතේ සඳහන් වෙන්නේ. අංක 4 නම සඳහන් වෙන්නේ වෘත්ත භූමිය කියලා. මෙහි වෙසෙන්නන් දැහැමි ලෙස දිවි ගෙවන අතර ආර්ථික දියුණුවක්, සැප සම්පත් හිමිවීමක් නිසා ජයග්‍රාහී තත්ත්වයට පත්වේ. වටා ඇති මායිම් වක්‍රාකාර ස්වභාවයක් ගත්තා වූ මෙම භූමිය වාස්තු විද්‍යාවේ හඳුන්වන්නේ ඉතා වාසනාවන්ත භූමියක් ලෙසයි. ඔන්න මම නෙමෙයි කියන්නේ, පොතේ තියෙන්නේ. හරිද? ඊළඟට අපි කතා කරන අංක 5. අංක 5 නම සඳහන් වෙන්නේ වක්‍ර භූමිය කියලා.
මෙම භූමි වර්ගය ඉතා දුර්ලභ වන අතර වාස්තු විද්‍යානුකූලව ඉතා අසුබ ඵලගෙන දෙන භූමියක් ලෙස සැලකේ. ඊළඟට අපි කතා කරනවා අංක 6 පිළිබඳව. ඒකේ නම සඳහන් වෙනවා දණ්ඩ භූමිය කියලා. ඒකේ තියෙන සත්වයන්ට අශුභ ඵලගෙන දෙන මෙම භූමිය මිනිසාට අහිතකර නොවන අතර සාමාන්‍ය ආයුරින් ජීවිතය ගෙන යාමට හැකි වේ. දියුණු වීමට උත්සාහ කළත් බොහෝ අවහිරකම් ඇති වේ. ඔන්න එහෙමයි පොතේ සඳහන් වෙන්නේ. අංක 7 නම විදිහට සඳහන් වෙනවා බෘහන් මුඛ භූමිය කියලා. බෘහන් මුඛ. මේ අශුභ ඵල දෙන භූමියකි බොහෝ විට අන්‍යයන්ගේ උදව් උපකාර අහිමි වේ. මද දියුණුවක් සහිතවද අසාර්ථක සම්බන්ධතා සහිතවද ජීවිතය ගෙවීමට සිදුවන බව වාස්තු විද්‍යා මතයයි. ඊළඟට බලමු අපි 8 වන භූමිය පිළිබඳව. 8 වන භූමියේ නම තමයි ශකට භූමිය. ශකට භූමිය. මෙම භූමිය සුභ ඵල නොදේ, දියුණුව මද වේ, ධනහානි සිදුවේ, ප්‍රීතිමත් ලෙස දිවි ගෙවීමට නොහැකි වේ. ඇතැම් විට මෙවැනි භූමිවල නිවසියන් නොරැඳෙන බව වාස්තු විද්‍යා මතයයි. ඊළඟට බලමු 9 වන භූමිය පිළිබඳව. ව්‍යාජන භූමිය. ඒකේ නම සඳහන් වෙලා තියෙන ව්‍යාජන භූමිය. මෙම භූමියද අශුභ ඵල දෙන භූමියකි. මෙහි නිවසියන් අතර ගැටුම් කලකෝලාහල ඇති වේ. Tamanගේ දියුණුව Taman විසින්ම බිඳ දමා ගන්නා තත්වයකට පත් වේ. අංක 10 ධනවා භූමිය. දුන්නක හැඩයගත් මෙම භූමියේ නිතර සොර සතුරු බය, රෝග බය ඇතිවන බව වාස්තු විද්‍යා මතයයි. බොහෝ විට අසාර්ථක ජීවිතයක් ගත කිරීමටත් සමාජයේ නිවසියන්ට වෙන් වී උදකලාවේ ජීවත් වීමට සිදුවේ. ඊළඟට බලමු අපි අංක 11. අංක 11 නම සඳහන් වෙන්නේ පනාකාර භූමිය කියලා. මෙම භූමිය වාස්තු විද්‍යානුකූලව ශ්‍රියාකාන්තාවගේ වාස භවනයට සුදුසු ජය භූමියක් වේ. ධන ධාන්‍ය, ගව, මහීෂ, සැප සම්පත් හිමිවන මෙහි නිවසියන් ප්‍රසිද්ධියටත් ගෞරවයටත් පත් වේ. ඔන්න මම නෙමෙයි කියන්නේ පොතේ තියෙන්නේ. ඊළඟට බලමු අපි අංක 12. ඒකේ නම තමයි කේවලාකාර භූමිය. කේවලාකාර භූමිය. මෙම භූමිය බිත්තරයක හැඩයක් ගනී. සුභ අසුභ සමානව ගෙන දෙන්නා වූ බිමකි. පුණ්‍ය කටයුතු වල යෙදීමෙන් වාසනාව ළඟා කරගත හැක. අංක 13. අංක 13 නම තමයි පනවා භූමිය. පනවා භූමිය. අටපඩම් හැඩයෙන් යුතු වූ මෙම භූමියේ ජීවත් වන්නන්ට අක්ෂි රෝග, ශීර්ෂ රෝග ඇතිවිය හැකි බවත්, බුද්ධිහීන ලෙසද අවිචාරාත්මක ලෙසද කටයුතු කිරීමට පෙළඹීමෙන් අවාසනාවන්ත තත්වයකට පත්වෙන බව වාස්තු විද්‍යාවේ සඳහන් වේ. ඊළඟට කතා කරන්නේ අංක 14 පිළිබඳව. ඒකේ නම තමයි ශුර්පි භූමිය. කුල්ලක හැඩයගත් මෙම භූමියද අශුභ වේ. තැම්පත් ධනය නැති වී අසාර්ථක ජීවිතයකට භාජනය වීමට මෙහි නිවසියන්ට සිදුවේ. ඊළඟට අපි කතා කරන්නේ අංක 15 පිළිබඳව. අංක 15 කියන්නේ අන්තිම එක. ඒකේ නම තමයි මුර්ජාකාර භූමිය. මුර්ජාකාර භූමිය. මෙම භූමිය ස්ත්‍රී පක්ෂයට අසුභය, නිතර රෝගාබාධ ඇති වෙයි. අනිසි ප්‍රතිඵල ඇතිවන නිසා මෙය වාසයට සුදුසු භූමියක් නොවේ. ඉතින් මම මේ විස්තර සඳහන් සහ රූප සටහන් සහිතව ඔයාලට මේ විස්තර සඳහන් කරේ. ඔන්න කවදා හරි ඔයාලා ඉඩමක් ගන්නව නම් ගන්න හොඳ ඉඩම මොකද්ද කියලා දැනගන්න. ඉතින් මම කියන පරිස්සමෙන් ඉඩමක් ගන්න. විශේෂයෙන් ත්‍රිකෝණාකාර හැඩය නම් ගන්න මෙපා. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. ඉදිරි වීඩියෝ වලදී හමු වෙමු. ස්තුතියි.